සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා මේක තුලා ඉන්නේ අපේ channel එකේ ඉන්න තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ screen record එකක් ගැන. ඉතින් මා දැන් screen record කරන්න මෙන්න මේ app එකෙන්. ඉතින් low end PC වල උනත් කිසිම අවුලක් නැතුව quality එකේ කිසි ප්‍රශ්නයක් නැතුව lag කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලා screen record එකක් උනත් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේකේ live උනත් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ app එකේ නම Streamlabs. ඒක අපි කතා කරමු මේ app එක අද දාගෙන වැඩ කටයුතු එකක් කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ විදිහට මගේ Chrome එක ඕපන් කරගන්නවා. හරි ඉතින් මම දැන් මේක සර්ච් කරලා තියෙන Streamlabs කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකේ Streamlabs කියලා සර්ච් කරන්න. එතකොට ඉතින් ඔයාලට මෙතනින් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා උඩින්ම බලා ගන්න පුළුවන් Streamlabs free live stream and recording software කියලා. ඉතින් ඔය link එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි ඉතින් එතකොට මේ විදිහේ වින්ඩෝ එකට තමයි අපි අරන් එන්නේ. ඉතින් ඔයාලා මෙතන යටම බලන්න පුළුවන් Streamlabs desktop කියලා. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරපුවා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ PC එකට හරි ලැප් එකට හරි මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම මෙතන ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. මම මොකද මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මම යනවා මගේ ඩවුන්ලෝඩ්ස් වලට. හරි ඉතින් මම ඩවුන්ලෝඩ්ස් වලට ආවට පස්සේ මම මෙතන මේක කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මට මෙතන බලා ගන්න පුළුවන් Streamlabs desktop කියලා. මෙන්න මේ විදිහට setup එක මෙතන බලා ගන්න පුළුවන්. මම ඉතින් ඕකට double click කරලා මේ setup එක මගේ lap එකට install කරගන්නවා. ඉතින් මෙතනින් මේ එන එක ඔයාලා yes දෙන්න මම මෙතන no දෙනවා. මොකද මම මේක install කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට කරාට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහටම ඔයාලා game එකක් කරේ app එකක් කරේ setup එක install කරගන්න විදිහ install කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Streamlabs app එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඒක ඕපන් කරගමු අපි. ඉතින් මම මේ විදිහට ඕපන් කරගන්නවා app එක. හරි ඒක ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා OBS Studio screen record එක ගැන දන්නවා නම් තනිකර ඒකමයි තියෙන්නේ. ඉතින් මම ඒක අයින් කරන්න හේතුව මොකද ඒ screen record එකේ ඉඳන් මට quality video ගන්න බැරි වුණා. මගේ වීඩියෝ ඉතින් හිර වෙන්න ගත්තා. ඉතින් ඒකින්ද තමයි මම ඒක අයින් කළා මෙන්න මේ Streamlabs app එකට ආවේ. ඉතින් ඔයාලට මෙතනින් ඒකේ වගේම වැඩ කරගන්න පුළුවන්. මේ scenes එකෙන් අපිට පුළුවන් new scenes එකක් add කරගන්න. එතකොට ඊපස්සේ මෙතන source එකට ගිහිල්ලා අපිට game capture, video capture, media file ඕන එකක් add කරගන්න පුළුවන්. මට ඉතින් මෙතන display capture ඉඳලා මම display capture කියන එක දීලා add source කියන එක දෙනවා. සාය add source කියන එක දෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මගේ ඩිස්ප්ලේ එක මෙන්න මේ විදිහට කැප්චර් වෙනවා. ඉතින් ඔයාලට ඕන විදිහ එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතනින්. බලන්න මේ පෝල් තියෙනවා. ඉතින් ඔයාලා ලයිව් කරන්න උනත් මෙතනින් ඕන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. webcam පුළුවන්, game capture, browser source. ඉතින් ඔයාලා ලයිව් යන්න ඕන මෙතනින් ඔයාලා desktop audio, mic අනම්මන ඔක්කොම මෙතනින් ඔයාලා හදාගන්න පුළුවන්. ලයිව් යන්න ඕන නම් මෙන්න මෙතන ඔයාලා පහළ පෙන්වනවා ඇති login කියලා. ඉතින් මම මෙතන log වෙලා තියෙන මට ඒ උනා live කරන්න දෙන්නේ නැහැ. මොකද මගේ YouTube channel එකෙන් තාම permission මට දීලා නැහැ. ඉතින් ඔයාලගේ channel එකේ වල permission අරන් නම් තියෙන්නේ. මෙතන ඔයාලට go live කියලා එකක් බලා ගන්න පුළුවන්. මගේ මෙතන පෙන්නන්නේ නැහැ. මොකද මගේ permission නැති ඉඳන් මගේ record විතරයි පෙන්නන්නේ. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් YouTube account not enabled for live stream කියලා. ඉතින් මට permission එහෙම දීලා නැහැ. ඔයාලට එහෙම දීලා තියෙනවා නම් ඕන්න මෙතන live යන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒතුළු ටික මම ඔය ඉතින් වැදගත් වෙන ටික තමයි කියලා දුන්නේ. ඉතින් ඔයාලට ඔක ඇතුළට ගිහිල්ලා ඕනේ ඔයාලට ඕන විදිහට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ app එකක්. lag කිසි ප්‍රශ්නයක් නැහැ. quality superior වෙනවා. ඉතින් මට නම් තාම කිසිම අවුලක් ඇවිල්ලා නැහැ. ඉතින් යාළුවනේ නම් අද මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. තවත් දවසක මේ විදිහේ වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකරන අපි subscribe කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. ඉතින් අදට මම ගිහින් එනවා. තවත් දවසක මේ වීඩියෝ එකෙන් හමු වෙමු.